සුබ දවසක් ඔයාලා සියලුම දෙනාට. අද මං කියලා දෙන්නේ ඔයාලගේ ඇඳුමකට පොකට් එකක් අල්ල ගන්න විදිය. හරි, මුලින්ම මේ විදිහට පොකට් බෑග් එක හදාගෙන පොකට් කට ඔයාලා සෙන්ටිමීටර් 14ක් වගේ ගන්න. ඒක අතේ ප්‍රමාණයට වෙනස් වෙනවා. ඊට පස්සේ මේ උඩින් පොඩ්ඩක් ඉතුරු කරගන්න සෙන්ටිමීටර් 2ක් 3ක් වගේ. ඊට පස්සේ මේක මේ විදිහට තියලා කොටුවක් ආකාරයට තමයි මේක ඇටැච් කරගන්න ඕනේ. අඟල් භාගයට මේ විදිහට නීල් එක ගහලා හරවලා පොකට් කට මෙහෙම මහගෙන යන්න. ඇඳුමේ හොඳ පිටට පොකට් එකේ කන පිට තියාගන්න. මෙහෙම තියලා දැන් මේකට මේ විදිහට කට් මාක් එකක් දාන්න ඕනේ. මෙන්න මෙහෙම. මේ විදිහට කට් මාක් එකක් දාලා මේ විදිහට මෙහෙම හරව ගන්න ඕනේ. ඊට කලින් අපි මේ පොකට් කටට මේ විදිහට තියලා අවුට්ලයින් එකක් ගහ ගන්න ඕනේ. අවුට්ලයින් එකක් ගහ ගන්න. හරි. දැන් මෙන්න මේ විදිහට මේක හරව ගන්න ඕනේ. අපි අර කට් මාක් එක දාගත්ත තැන. හරවලා එතන පොඩි නූලක් ගහ ගන්නවලා මෙහෙම තමයි තියෙන්නේ. ඊට පස්සේ මෙතනත් ඒ විදිහටම නූලක් ගහ ගන්න. එක පැත්තක් දැන් අපි ඉවරයි. මේ පැත්තේ එන්න ඕනේ ඔයාලගේ ඇඳුමේ ෆ්‍රන්ට් එක පැත්තට. ඉස්සරහ පැත්තට තමයි මේ කොටස එන්න ඕනේ. මේක තමයි පොකට් එකේ බැක් එක පැත්තට එන කොටස. හරි. දැන් මේක මේ විදිහට තියාගෙන ඊට පස්සේ ඊට උඩින් තියාගන්න ඔයාලගේ ඇඳුමේ පිටිපස්ස සහ පළුව. මේ විදිහට තියලා අඟල් භාගයට ඇටැච් කරගෙන යන්න. හරියටම අර මුල්ලෙන් මහගෙන එන්න. මේ විදිහට. එහෙනම් මහගෙන ආවට පස්සේ දැන් ඔයාලා පොකට් බෑග් එක මෙහෙම මහගන්න. මේ විදිහට පොකට් බෑග් එක මහගෙන යන්න. දැන් අනිත් පැත්ත හරවලා බලන්න. එතන පොකට් එකක් තියෙනවා කියලා හොයන්න නැද්ද? ලස්සනට නීට් එකට එනවා. ඉතින් ඔයාලත් මේ විදිහට කරලා බලන්න. හරි. බොහොම ස්තුතියි. ඉතින් එන්නම් හැමෝටම සුබ දවසක්.